සුබ දවසක්. අපි අද කතා කරමු මේ ලංකාව පුරාම හැමතැනකම වගේ පැතිරලා තියෙන මෙන්න මේ ටීනියා ඉන්ෆෙක්ෂන් එක. මේක ඇත්තටම මේ සමීර රෝගයක්. මේක දිලීර ආසාදනයක්. මේක බාල මහලු වැඩිහිටි කාය අතරක් තියෙනවා. ලොකුම ප්‍රශ්නේ තමයි ගොඩාක්ම ආලේප කරන්න තියෙන බාහිර ආලේපන ගොඩකට මේ ප්‍රතිරෝධයක් දක්වනවා. හරිම අමාරුයි සුව කරගන්න. මුල් අවධියේදී මේක අමාරු වුණොත් කාලයක් ගියාට පස්සේ නැත්නම් ක්‍රොනික් තත්ත්වයට ආවට පස්සේ නම් හරිම අමාරුවක් තියෙනවා මේක අයින් කරගන්න. මොකද ඇඟේ කොහේට තැනක යන්තම් එක රෝම ගහක ඉතුරුනත් ඇති ආයෙමත් මුල ඇඟ පුරාම පැතිරලා යනවා. මේ සමීර රෝගය සඳහා ගොඩාක්ම හොඳ නිෂ්පාදනයක් තමයි මේක. මේකෙන් සෑහෙන දුරට අපිට හොඳට යහමින් මේක ආලේප කරවලා තියෙන උදේටයි හවසටයි විශේෂයෙන්ම රාත්‍රියේටයි අපිට පුළුවන් මේ ටීනියා ඉන්ෆෙක්ෂන් එක සෑහෙන දුරට පාලනය කරගන්න. අපිට වර්ග දෙකක් තියෙනවා. මේ එකක් තියෙනවා මේ අවුරුදු 12න් පහළ පොඩි ළමයින්ට පාවිච්චි කරන්න පුළුවන් එකක්. 12යි වයස 6යි අතර වගේ ළමයින්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ අනිත් වැඩිහිටියන්ට මේක වඩාත්ම සුදුසුයි. මේකේ විශේෂත්වය තමයි ඉතින් ඉතා හොඳින් සම පිරිසුදු කරලා උදේටයි හවසටයි පුළුවන් නම් රාත්‍රී ඉඳලා පෙර ආලේප කරන්න හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ගොඩාක් හොඳට මේ ටීනියා ඉන්ෆෙක්ෂන් එක නැත්නම් ටීනියා ආසාදනය අපිට මර්ධනය කරලා ගොඩාක් හොඳ සුවවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ආලේපය ටික කාලයක් පාවිච්චි කරොත්. මෙම ආලේපනය මේක භාවිතා කරන අය මගිනුත් අහලා තියෙනවා මේක භාවිතා කළ වෙලාව ආයිමත් ඒ විදිහ තව පාවිච්චි කරන්න වේද මට කලින් ක්‍රීම් ගාලා ටික දවසින් ආයෙ ආවා. ඇත්තටම ඒකට හොඳම උත්තරය තමයි මොන සමීර රෝගයක් වුණත් අපි නිට්ටාවට ඒක සුව වුණේ නැතුනොත් ආයෙ නැවත එනවම තමයි. මේ ටීනියා කියන ආසාදන තත්ත්වය ඉතාමත්ම ඉක්මනින්ම මතුවෙනවා. බොහොම චුට්ටක එක රෝම ගහක ඉතුරුලා තිබුණත් ඇති. ඒ නිසා ඉතා හොඳින් මේක ආලේප කරලා හොඳට මේක සුව වුණා කියලා දැනුණත් නවත්තන්න නැතුව තව ටික දවසක් උදේ හවස මේක පාවිච්චි කරන්න. නැත්නම් අඩුමයි රාත්‍රියේ විතරක්වත් ටික දවසක් පාවිච්චි කරන්න. එහෙම පාවිච්චි කළා ඉන්සිරිය නවත්තලා දාන්න පුළුවන්. ගාලා සෝනි හෙල්ත් කෑන් කොස්මෙටික් ආයතනයේ නිෂ්පාදනයක්. මේක කොස්මෙටික් නිෂ්පාදනයක් විදියට මේ බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන්. කිසිදු අප්‍රවාදයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතාමත්ම හොඳ නිෂ්පාදනයක් මේක.